හලෝ මේ තියෙන්නේ මට හම්බුණු ටිකක් ලොකු ඕඩර් එකක්. කැම්පස් යන නංගි කෙනෙක් තමයි මට මේ ඕඩර් එක දුන්නේ. එයාගේ කැම්පස් එකේ අවසාන දවසේදී එයාගේ යාළුවන්ට gift එකක් විදියට දෙන්න ඕනේ කියලා තමයි මේ mini flower pots 10 මට කියලා හදව ගත්තේ. මේ ඕඩර් එක හදනකොට මට මගේ කැම්පස් කාලේ ගොඩාක් මතක් වුණා. අවුරුදු 4ක් එකට හිටපු යාළුවන්ගෙන් වෙන වෙනවා කියන එක හිතට හරිම දුකයි. ඒ හින්දාම මේ වගේ කවදාවත් පර නොවන මල් එකක් එයාලට දුන්නාම ඒ මතකය හැමදාම එයාලා ළඟ තියෙවි කියලා හිතලා වෙන්නේ නැති ඒ නංගි මට මේ ඕඩර් එක දාන්න ඇත්තේ. දැන් වෙලාව පාන්දර 3:20යි. මේවා හදන්න ගියාම වෙලාවක් කලාවක් නැහැ. හිතට හරිම සතුටක් දැනෙනවා මේවා හදනකොට. අපි ගන්න මුදලට වඩා අපි හදලා දෙන දෙයින් ඒගොල්ලෝ ලබන සතුට හරිම වටිනවා. මේ වීඩියෝ එකේ මුල ඉඳලා මම මේ mini flower pots 10 හදන විදිහ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. මේ mini flower pot එක හදාගන්න කප් එක මම නම් සෙන්ටිමීටර් 5ක් උස්සට අරගෙන තමයි වැඩි කොටස කපලා අයින් කරගන්නේ. ඊට පස්සේ දුමුරු පාට පයිප් ක්ලීනර් කොටස් වලින් තමයි මේ පොට් එක අපි හදාගෙන තියෙන්නේ. කස්ටමර් රික්වෙස්ට් කරපු කලර්ස් වලට තමයි මේ mini flower pots 10 හැදෙන්නේ. මේ වගේ mini flower එකක් හදාගන්න මම පයිප් ක්ලීනර්ස් දෙකක් අරගෙන තමයි එක මලක් හදාගන්නේ. ඒ විදිහට එක පොට් එකකට මල් 6කුත් පොට්ටු 2කුත් අපි හදාගන්නවා. මේ තියෙන්නේ අපි ඒ විදිහට හදාගත්ත pots 10ටම එන්න ඕන මල් ටිකයි ඒ වගේ පොට්ටු. දැන් අපි අපේ පොට් එකේ මැද කොටස මෙන්න මේ වගේ සකස් කරගත්ත කොළ පාට පයිප් ක්ලීනර් වලින් අලව ගන්න ඕනේ. එහෙම අලව ගත්තට පස්සේ මේ මල් වලට අවශ්‍ය කොළ ටික තමයි අපි ඊළඟට මේ විදිහට හදාගන්නේ. දැන් මේ තියෙන්නේ අපේ mini flower pots 10ටම අවශ්‍ය කරන නට්ටු, මල් සහ කොළ ටික. ඒවා අපි ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ එකින් එක මල් අරගෙන ඒවා නට්ටු වලට සෙට් කරලා අපේ මල් පොකුර ලස්සනට හදාගන්න. ඊට පස්සේ අපි මල් වල කලර් එකකින්ම පොට් එක වටේට පොඩි බෝ එකක් දාලා ඩිසයින් එකක් කරගන්නවා. මේ තියෙන්නේ අපේ mini flower pot එකේ ෆයිනල් අවුට්පුට් එක. බලන්නකො ඒක කොච්චර ලස්සනයිද කොච්චර කියුට්ද කියලා. තමන්ගේ මහන්සියෙන් තනියම දෙයක් කරගෙන යන හැම කෙනෙක්ම දන්නවා ඔයාලට මේ වගේ තියෙන මේ ලස්සන අවුට්පුට් එක පෙන්වන්න ඒක පිටිපස්සේ ගොඩාක් ලොකු කැපකිරීමක් තියෙනවා කියලා. අවසානයේදී ඕඩර් එක කස්ටමර් අතට ගිහින් එයාගෙන් ලැබෙන ෆීඩ්බැක් එකෙන් එයාට දැනෙන සතුටින් අපි නිදිමරපු රැයවල් අපි කැපි කරපු මහන්සිය ඒ හැමදේම නැති වෙලා යනවා. අමාපෙම් හසකෙන් යයි